මෙවර මලියදේව ආදර්ශ මහාවිද්‍යාලයේ මේ වන විට කඩලු වැඩිපුරම ලබාගත් ක්‍රීඩකයා විදියට වගේම ගියවර ඇත්ම ආසන්නයේදී හොඳම පන්දු යවන්නා විදියට සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයා වන සයිරු ජයතිලක අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මෙවර ඇත්ම ආසන්නට ඔහුගේ සූදානම් පිළිබඳ වැඩිදුර තොරතුරක් දැන ගැනීම සඳහා සුබ දවසක් වේවා සයිරු. සුබ දවසක් දනුක. සයිරු මේ වෙද්දි ඇත්මහා සරණට මලිදේව ආදර්ශයේ ක්‍රිකට් කණ්ඩෑම ඉතාමත් හොඳ පුහුණුවීමක් සහ හොඳ පෙර සූදානමක් එක්ක තමයි මෙවර ඇත්මහා සරණට ප්‍රවිෂ්ඨ වීම සඳහා සියලු කටයුතු සූදානම සහ ඔහුගේ පුහුණුව තිබෙන්නේ. එතකොට මේ වෙද්දි මලිදේව ආදර්ශ මහාවිද්‍යාලයේ ප්‍රධානතම දගපන්දු යවන්න ඔබ. ඒ වගේම ගියවර තරගාවලියේදී වැඩිම කඩුලාභියා වගේම හොඳම පන්දු යවන්නත් ඔබ. දැනගන්න ලැබුණ තොරතුරු අනුව ඔබ තමයි මේ වන විට මලිදේව ආදර්ශ කණ්ඩායම තුළ ඉන්න වැඩිපුරම කඩු ලබාගත් දක පන්දිය වන්න. ඉතින් සයිරු මොකද්ද සූදානම මෙවර ඇත්මහසන්නට ඔබේ පන්දුවෙන් ඔබ දායකත්වය ලබා දෙන්නේ කොහොමද මේ පිළිබඳව අපිට විස්තරයක් දැනගන්න පුළුවන්. ඔව් ඇත්තට මම දැන් මේ අවුරුද්දේ ශ්‍රී ලංකාවේ මගේ තුන්වෙනි බිග් මැච් එක. ගිය අවුරුද්දේ මම දෙවෙනි බිග් මැච් එකේදී දෙදින තරගයේ කඩලු 5ක් දවාගෙන හොඳම පන්දු යවන්නා බවට පත් වුණා 2 ඩේ මැච් එකේ. ඒ වගේම අපි දැන් මේ ගියපු 2 ඩේ සීසන් එකේ අපේ ඉස්කෝලේ වෙනුවෙන් මම තමයි වැඩිම කඩලු ලබාගෙන තියෙන්නේ. කඩලු 38ක්, කඩලු 5 අවස්ථා 3ක් සහ කඩලු 10 අවස්ථා 1ක් ලබාගෙන මට හැකියාවක් ලැබුණා. ඇත්තටම අපි දැන් මේ දවස්වල හොඳට පුහුණු වල නිදෙනවා. ඉතින් අපි ගොඩක් මහන්සි වෙලා පුහුණු වෙලා බලාපොරොත්තු වෙනවා මෙවර 3 ඩේ මැච් එකත් 1 ඩේ මැච් එකත් දෙකම ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාර මාත් එක්ක බුෂිත්, ඉන්දුවර, යසිරු, විහඟ කියන පන්දු යවන්නන් ඉන්නවා. අපේ පන්දු යවන බලාණියත් එක්ක අපි බගමුව මධ්‍ය විද්‍යාලයේ පිතිකරුවන්ට හොඳ අභියෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සයිරුගේ අදහස් දැක්වීමෙන් පෙනියන්නේ මෙවර මලියදේව ආදර්ශයේ සතු පන්දු බැලෑනිය ඉබාග මැදිරියාලේ පිතිකරුවන් වෙත ඉතාමත් හොඳ පීඩනයක් එල්ල කරමින් මෙවර ඇත්මාසන්නට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගැනීම සඳහා ඉතාමත් හොඳ සූදානමක් පවතින බවයි. සයිරු තුන්ගිරියව් ක්‍රීඩකයෙක්. සයිරු පිතිකරුවෙක් විදියට සයිරුගේ ෆස්ට් බිග් මැච් එකේදී ශතකයේ පේන මානදී ඒ කියන්නේ ලකුණු 99කට දැවි යනවා. මම හිතන්නේ සයිරුගේ හොඳම මතක අතරේ ඒ මතකයක් පවතිනවා ඇති. සයිරු පිතිකරුවෙක් විදියට මොන වගේ සූදානමක්ද මෙවර කණ්ඩායමට ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ? මම මගේ පළවෙනි බිග් මැච් එකේදී ලකුණු 99කට අවුට් වුණා. ඒ වෙලාවේ පොඩි ගණකාඩුවක් තිබ්බත් නමුත් අපි කණ්ඩායමක් වශයෙන් අපි අපේ ටාගට් එක ඇචීව් කරලා අපි ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ අනුව ඉබ්බාගමුව මැදි විදුලේ පන්දු යවන්නන්ට එරෙහිව මාගේ පිත්ත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔව් සයිරු. ඒ අනුව සයිරුට ගිලිහුණ ශතකය මෙවර ඇත්මහා සටනේදී ලබා ගන්න අපි සුබ පතනවා. ඒ අනුව මෙවර මලිදේව ආදර්ශ මහාවිද්‍යාලයේ ප්‍රධානතම පන්දු යවන්නා මෙන්ම පිතිකරුවෙක් විදියටද සයිරු ජයතිලකට මෙවර ඇත්මහා සටනේදී තමාට ලබා දෙන්න පුළුවන් උපරිම දේ ලබා දෙන්න සයිරුට හැකියාව ලබනවා කියලා අපි සුබ පතනවා. ඒ අනුව මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් මම දනුක දිනුජය.